ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝම KV Erosion YouTube නාලිකාවට. ඉතින් නංගි මල්ලි අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වැල් පොලිය ආශ්‍රිත ලස්සන ගානක්. ඉතින් අපිට නිතර දෙවේලේ හම්බ වෙන ගානක් තමයි මේ වැල් පොලිය කියලා කියන්නේ. හරිම ප්‍රැක්ටිකල් ගානක්. ඒ වගේම සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ නිතරම වගේ අහන්න පෙළඹීමක් ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ වැල් පොලිය ආශ්‍රිත ගානක්. ඉතින් නංගි මල්ලි ඉතින් ඒක නිසා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ වැල් පොලිය ආශ්‍රිත ගානක් දී ඉතාමත් පහසුවෙන්ම පිළිතුරු කරා යන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක දැන්ම click කරන්න. ඒ වගේම තමයි ඔයා තවමත් PassMe app download කරපු නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් Play Store එක හරහා ඔයාගේ Android දුරකථනයට download කරන්න. ඊට පස්සේ dialog hutch number එකක් පාවිච්චි කරලා ඒ apps වලට register වීමේ හැකියාවත් ඔන්න දැන් ඔයාලට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා iOS දුරකථනයක් පාවිච්චි කරන මේ වීඩියෝ එකේ පහළ description එකේ තියෙන links click කරලා ඔයාලට පුළුවන් Android දුරකථනයක් වගේම iOS දුරකථනයකින් උනත් මේ link හරහා සාමාන්‍ය විදිහට PassMe video සහ PassMe රහස් කියන apps තුනම සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේක මතක් කරන ගමන් අපි අද සාකච්ඡා කරමු කොහොමද මේ වැල් පොලිය ආශ්‍රිතව ආපු ලස්සන ගාන සඳහා පිළිතුරු ලබා ගන්න කියලා. ඉතින් නංගි මල්ලි මෙන්න මේ විදිහට ගාන දීලා තියෙනවා 100ට 12ක වාර්ෂික වැල් පොලි අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 4ක් ණයට ගන්නා රවීන්ද්‍ර එම මුදල් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා යොදවන්න අදහස් කරනවා. ඉතින් මෙන්න මේක කතන්දරයක් විදිහට අපි තේරුම් ගන්න ඕන. මම රවීන්ද්‍ර කියලා හිතන්නකෝ. මම රුපියල් මිලියන 4ක මුදලක් ඔන්න කාගෙන් හරි ණයට ඉල්ල ගන්නවා. ඒ ණයට ඉල්ල ගන්නකොට ඒ ණයට දෙන පුද්ගලයා කියනවා 100ට 12ක වාර්ෂික වැල් පොලි අනුපාතිකයක්ලු ඒකට වැය වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කතන්දරය ඔන්න ඔය විදිහට ඔය තේරුම් ගන්න ඕන. මම රවීන්ද්‍ර නම් මම මිලියන 4ක මුදලක් 100ට 12ක වාර්ෂික වැල් පොලි අනුපාතිකයක් යටතේ කාගෙන් හරි ගන්නවා. අරගෙන දැන් මල් ළඟ කීයක් තියෙනවද මේ අද රුපියල් මිලියන 4ක් තියෙනවා. මම ඒක මෝටර රථයක් මිලදී ගැනීම සඳහා අදහස් කරනවා. ඉතින් ඕක මෙන්න මේ විදිහට කතන්දරයක් විදිහට තේරුම් අරගෙන දැන් අපි බලමු ප්‍රශ්නාංක 1කින් අහන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නාංක 1කින් අහනවා පළමු වර්ෂය අවසානයේ ගෙවීමට සිදුවන පොලි මුදල සොයන්න කියලා. අපි දන්නවා රුපියල් මිලියන 4ක මුදලක් තමයි මෙයා අරන් තියෙන්නේ. මේ මිලියන 4ක මුදලට 100ට 12ක පොලියක් වැය වෙනවා. එහෙනම් මේක 100ට 12න් ගුණ කරාට පස්සේ අපිට පුළුවන් මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. එහෙනම් අපිට අවසාන පිළිතුරක් විදිහට ලබා ගන්න පුළුවන් පොලිය රුපියල් 4,80,000යි කියලා. මේක තමයි නංගි මල්ලියේ ප්‍රශ්නාංක 1 සඳහා පිළිතුර. ප්‍රශ්නාංක 2කින් අහනවා දෙවන වර්ෂයේ අවසානයේ ගෙවීමට සිදුවන පොලි මුදල සොයන්නේ කියලා. මෙතනදී අපි රුපියල් මිලියන 4ක ණය මුදලක් අරන් තියෙන්නේ කාගෙන් හරි වැල් පොලි අනුපාතිකයක් යටතේ. වැල් පොලියේ තියෙන විශේෂත්වය තමයි නංගි මල්ලි පොලියටත් පොලිය හැදෙනවා. එතකොට පළවෙනි අවුරුද්ද සඳහා පොලිය හොයනකොට කිසිම ගැටලුවක් නැහැ. අපි ලබාගත්ත ණය මුදල තමයි පොලි අනුපාතිකයෙන් ගුණ කරන්න ඕන. මේ පළවෙනි ප්‍රශ්නේදී කරා වගේ. හැබැයි දෙවෙනි අවුරුද්ද සඳහා පොලිය හොයනකොට අපි දැන් පළවෙනි අවුරුද්ද සඳහා වූ පොලියත් අපි ලබාගත්ත ණය මුදලට එකතු වෙන්න ඕන. ඒ කියන්නේ මිලියන 4ට මේ අපි දැන් හෙව්ව රුපියල් 4,80,000ත් එකතු වෙලා දෙවන අවුරුද්ද සඳහා මුදලක් හැදෙනවා. මෙන්න මේ දෙකම එකතු කරාට පස්සේ ලැබෙන මුදල තමයි 100ට 12න් ගුණ කරන්න ඕන. දෙවන අවුරුද්දේදී කොච්චර පොලියක් අපි ගෙවන්න ඕනද කියලා. හරියට නිකන් මේ වැල් පොලිය කියන්නේ වැලක් වගේ. ගෙති යනවා ඉස්සරහට. ඉතින් ඒක නිසා තමයි මේ වැල් පොලියට වැඩි ගොඩක් අය අකමැති. මොකද ණයට ගත්තට පස්සේ ගෙවන්න ඕනි මුදල එන්න වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපි දැන් ගණනය කරලා බලමු දෙවන අවුරුද්ද සඳහා ඌ පොලිය කොහොමද කොච්චරක් වෙනවද කියලා. එතකොට දෙවන අවුරුද්ද සඳහා මුදල මම මුලින්ම හොයනවා. දෙවන අවුරුද්ද සඳහා මුදල. දෙවන වසර සඳහා මුදල. දෙවන වසර සඳහා මුදල හොයනකොට මම දැන් අපි ලබාගත් රුපියල් මිලියන 4ට එකතු කරන්න ඕන අපි පළවෙනි අවුරුද්ද සඳහා වූ පොලිය. ඒක ආවා රුපියල් 4,80,000යි කියලා. එහෙනම් මේ දෙක සුළු කරාට පස්සේ එකතු කරාට පස්සේ රුපියල් 4,80,000.3යි කියලා. එහෙනම් මෙන්න මෙච්චරක මුදලක් තමයි දෙවන වසර සඳහා අපි ළඟ දැන් තියෙන මුදල. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙවන වසර සඳහා දෙවන වසර සඳහා පොලිය, ඒ කියන්නේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක හොයන්න පුළුවන් මේ 4,480යි
0.3යි කියන මෙන්න මේ මුදල 100ට 12න් ගුණ කරන්න ඕන. මෙහෙම ගුණ කරාට පස්සේ අපට ලැබෙන මුදල තමයි දෙවන වසර සඳහා පොලිය වෙන්නේ. මේක සුළු කරාට පස්සේ මට ලැබිලා තියෙනවා රුපියල් 537යි 600යි. මම මේක මේ විදිහට කිව්වට අපි මේක මේ විදිහට නෙමෙයි කියන්නේ. ඉතින් මම ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මේ විදිහට තේරෙන විදිහට කියන්නේ. සුළු කරන්න ඕනි නිසා රුපියල් 537යි 600 තරම් මුදලක් දෙවන වසර සඳහා පොලිය විදියට වැය වෙනවා. එතකොට නංගි මල්ලි රුපියල් 4,80,000යි මෙන්න මේ 5,37,600ක් කියන මුදලත් එකතු කරන්න ඕන අවුරුදු දෙකක් අවසානයේ මුළු පොලිය හොයනකොට. ඉතින් ඒක අපෙන් අහලා නැහැ ප්‍රශ්නාංක 2 වෙනකම්. තුන්වෙනි ප්‍රශ්නය යටතේ අහනවා වසර දෙක අවසානයේ ණය නිදහස් වීමට රවීන්ද්‍රට ගෙවීමට සිදුවන මුළු මුදල සොයන්න. අන්න ඒකට නම් ඕන වෙනවා. ඒ කියන්නේ වසර දෙකක් අවසානයේ මෙයා තීරණය කරනවා නෑ මම හිතනවා අවුරුදු දෙකක් අවසානයේ මම මේ ලබාගත් ණය එයාට කොහොම හරි ගෙවනවා කියලා. එතකොට අවුරුදු දෙකක් අවසානයේ එයා ලබාගත් ණය මුදල පොලියත් සමග ගෙවනකොට එයා කොච්චර මුදලක් නම් මෙයා ගෙවන්න ඕනද කියන එක තමයි මේ ප්‍රශ්නාංක 3න් අහන්නේ. එතකොට එයා ණයට ගත්ත රුපියල් මිලියන 4ක මුදලක් ඊට අමතරව පළවෙනි අවුරුද්ද සඳහා රුපියල් 4,80,000ක පොලියක් යනවා. ඒ වගේම දෙවන අවුරුද්ද සඳහා පොලිය 5,37,600ක් යනවා. එහෙනම් මෙන්න මේ පොලි අගයන් දෙක එකතු කරන්න ඕන. ඒකට එකතු කරන්න ඕනේ එයා ලබාගත් ණය මුදල. එහෙනම් මේ තුනේම එකතුව තමයි නංගී මල්ලි වසර දෙකක් අවසානයේ එයා ණය නිදහස් වීම සඳහා ගෙවන්න ඕන මුළු මුදල වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රශ්නාංක 3 සඳහා පිළිතුරු මෙන්න මේ විදිහට. සම්පූර්ණ වසර දෙකකින් ණය නිදහස් වීම සඳහා එයා ලබාගත් ණය මුදල වන මිලියන 4ට එකතු කරන්න ඕන. පළවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 4,80,000ක මුදල සහ දෙවන වසර සඳහා පොලිය 5,37,600යි කියන මුදල. එහෙනම් මෙන්න මේ ඔක්කොගේම එකතුව තමයි නංගි මල්ලියේ අවුරුදු දෙකක් අවසානයේ මෙයා ණය නිදහස් වීම සඳහා ගෙවන්න ඕන මුදල. එහෙනම් මෙන්න මේ තුන එකතු කරාට පස්සේ මට ලබා ගන්න පුළුවන් 0.06යි 7යි 1යි 0.5යි. එහෙනම් නංගි මල්ලි මෙන්න මේ වගේ මුදලක් අවුරුදු දෙකක් අවසානයේ ගෙවන්න ඕන ණය නිදහස් වීම සඳහා. ඊට පස්සේ ප්‍රශ්නාංක 4න් අහලා තියෙනවා මෝටර රථයක් ආනයනයේදී 60%ක තීරුබද්දක් අය කරනවලු. ඉහත ණය මුදල පමණක් යොදා ගනිමින් තීරුබදු ගෙවා ඔහුට ආනයනය කළ හැකි මෝටර රථයේ ආනයනික වටිනාකම සොයන්න. හරි. දැන් ණය මුදලක් අරගත්තා. ඒ ණය මුදල කොච්චරද? මිලියන 4ක්. මේ මිලියන 4 පාවිච්චි කරලා මම දැන් වාහනයක් ලංකාවට ගෙන්නන්න යන්නේ පිට රටකින්. එතකොටනේ තීරුබද්දක් ගන්න. එතකොට මේ තීරුබද්ද 160ක්ලු. මේ 160ේ තේරුම තමයි නංගි මල්ලි ඔයා 100 වටින භාණ්ඩයක් පිට රටෙන් ලංකාවට ගෙන්නුවොත් ඒක සඳහා ඔයා ගෙවන්න ඕන සම්පූර්ණ මුදල රුපියල් 160ක්. 100ක් වටින්නේ ඇත්තටම. හැබැයි ඔයා පිට රටෙන් ගෙන්නන නිසා රජයට ඔයා සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕන රුපියල් 160ක්. වැඩිපුර 60ක් ගෙවන්න ඕන. ඒක තමයි මේ 160 කියන එකේ තේරුම. 100ක් වටින භාණ්ඩයක් ගෙන්නුවොත් රුපියල් 60ක් වැඩිපුර දෙන්න වෙනවා. එහෙනම් 160ක් තමන් ළඟ තියෙනවා නම් තමන්ට කොච්චරක් වටින භාණ්ඩයක් ගේන්න පුළුවන්ද? රුපියල් 100ක් වටින භාණ්ඩයක් ගේන්න පුළුවන්. එහෙනම් මම ලියනවා රුපියල් 160ක් මම ළඟ දැන් තියෙනවා නම් මට පිටරට තියෙන රුපියල් 100ක භාණ්ඩයක් ලංකාවට ගෙන්නන්න පුළුවන්. හරි. හැබැයි දැන් මම ළඟ තියෙන රුපියල් 160ක් නෙවෙයි මම ළඟ තියෙනවා රුපියල් මිලියන 4ක්. මම දැන් ණයට ගත්තේ රුපියල් මිලියන 4ක්නේ. එහෙනම් මේ රුපියල් මිලියන 4 සඳහා කොච්චරක වටිනාකමක් සහිත මෝටර රථයක් ලංකාවට ගෙන්නන්න පුළුවන්ද කියලා මේක සුළු කරාට පස්සේ අපට එනවා. මම ආයෙත් පැහැදිලි කරන්නම්. මම ළඟ රුපියල් 160ක් දැන් තියෙනවා නම් 100ක් වටින භාණ්ඩයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගේන්න පුළුවන්. එතකොට මේ රුපියල් 60ක් වැඩිපුර යන්නේ රජයට කියලා හිතන්නකෝ තීරුබද්දක් විදියට. එතකොට මේ මම ළඟ රුපියල් 160ක් තිබුණොත් විතරයි මට 100ක් වටින භාණ්ඩයක් ගේන්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙනම් මම ළඟ දැන් ණයට ගත්තේ රුපියල් කීයක්ද? රුපියල් මිලියන 4ක්නේ. එහෙනම් මේ රුපියල් මිලියන 4ෙන් ගුණ කරාට පස්සේ එනවා ඇත්තටම මට කොච්චරක් නම් වටින මෝටර රථයක් මට ගන්න පුළුවන්ද කියලා මේක සුළු කරාට පස්සේ. එතකොට මට මේක සුළු කරාට පස්සේ අවසානට අවිලා තියෙනවා ලක්ෂ 25ක වටිනාකමක් සහිත වාහනයක් මට ලංකාවට ගෙන්නන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි
වැල් පොලි සහ තීරු බදු ආශ්‍රිතව ලස්සන ගානක් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් මම මේ ගණන් ඔයාලත් එක්ක ගොඩක් හිමීට තමයි සාකච්ඡා කරන්නේ. ගොඩාක් ලොකු දැනුමක් එක වීඩියෝ එකක් යටතේ දෙනවා. ඉතින් ඒක නිසා මගේ වීඩියෝස් එකක් බැලුවත් ඔයාට ලොකු නොලෙජ් එකක් අරගෙන තමයි මේ වීඩියෝ එක අවසානට කට් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මගෙත් එක්ක දිගින් දිගටම ඔයා රැඳී සිටී කියලා. ඉතින් ඔයා හිතනවා නම් මගේ වීඩියෝස් ඔයාට චූටි හරි වැදගත්කමක් වෙනවා කියලා වගේ රිසල්ට් එක ඒකක් කරා ගෙන යන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පහළින් තියෙන රතු පාට subscribe button එක සහ ඒට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් PassMe apps ඔයාගේ දුරකථනයේ download කරලා register වෙලා ඉන්න. එතකොට මම දාන අනුමාන ප්‍රශ්නත් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නංගි මල්ලි ඔයාලට මේ හා සම්බන්ධව ගැටලු තියෙනවා නම් පල්ලෙහා තියෙන comment section එකේ දාන්න. එතකොට මට පුළුවන් ඒවට උත්තර ඔයාලට ලබා දෙන්න. ඉතින් ඒක මතක් කරන ගමන් අදට සමුගන්නවා මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම PassMe app එක ඩවුන්ලෝඩ් කරගන්න. PassMe ඉගෙන ගන්න හොඳම විදිහ.